2021 ප්‍රශ්නාංක 28 ලේසි ප්‍රශ්නයක්. පොදුකාර්ය පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනයේදී සහ අලෙවියේදී දැරිය යුතු සියලුම වක්‍ර පිරිවැය. නැත්නම් පිරිවැය ඒකකයක්. ඒ කියන්නේ ටයිල් එකක් නම් ටයිල් එකක් සමග ඍජුව හඳුනාගත නොහැකි වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වියදම් වල එකතුව පොදුකාර්ය. මේ පොදුකාර්ය අපිට දැන් ඒකකයක පිරිවැය නිශ්චය කරද්දී ප්‍රාථමික පිරිවැය ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඍජු පිරිවැය. පොදුකාර්ය පිරිවැය POH පහසුවෙන් හඳුනා ගන්න බෑ. අන්න ඒ හින්දා ඒකකයක පොදුකාර්ය පිරිවැය හොයන්න කිසියම් ක්‍රියාපිළිවෙතක් තියෙන්න ඕන. ඒ ක්‍රියාපිළිවෙතට කියනවා පොදුකාර්ය පිරිවැය බෙදා හැරීම. වක්‍ර වියදම් බෙදා හැරීම. එහෙනම් ඒ වක්‍ර වියදම ඒකකයකට කීයද කියලා බලා ගන්න ක්‍රමය තමයි පොදුකාර්ය පිරිවැය බෙදා හැරීමේ පියවර 4. මොකද්ද පියවර 4? එක රැස් කිරීම. ඔන්න රැස් කිරීම, ප්‍රතිපාදනය, ඊළඟට විභජනය, අන්තර්ගහණය. රැස් කිරීම කියලා කියන්නේ පොදුකාර්ය පිරිවැය අයිතමයන් විවිධ ගිණුම් ශීර්ෂ යටතේ එක රාශී කරනවා. ඊළඟට ප්‍රතිපාදනය ඒකෙන් නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් ඒවා. කේක් අංශයට අදාළ පොදුකාර්ය පිරිවැය අපි දැන් කේක් අංශයේ සුපරීක්ෂක වියදම කේක් අංශයට දානවා. ඒ විදිහට. විභජනය කියන්නේ විදුලි වියදම. අංශ අතර අඳුර ගන්න බෑ. පාන් අංශයට කීයද, කේක් අංශයට කීයද? සාධාරණ පදනමකට බෙදනවා. ඒක විභජනය. විභජනයේ කොටස් දෙකයි, ප්‍රාථමික, ද්විතීක. ද්විතීක කියන්නේ සේවාංශයේ පිරිවැය නිෂ්පාදනාංශ වලට බෙදනවා. අන්තිමේක අන්තර්ගහණය. කලින් තීරණය කරන ලද ප්‍රතිශතයක් හෝ අනුපාතයක් මත සියලු වක්‍ර පිරිවැය ඒකකයන්ට අය කිරීම. ලේසි එකක් හින්දා මම ඒ ටික එතනින් මතක් කරා. එහෙනම් එක රැස් කිරීම කියන්නේ B 2 BA ඊට පස්සේ D C නේ 4 නේද? 4. උත්තර අංක 4.